කොහොමද ඔයාලට? ඔන්න අද අපි රසම රස උඳුවැල් තමයි හදන්න යන්නේ. බලමු අද අපි මොනවද ඕන වෙන්නේ කියලා. හාලුයි උඳුයි අපි මේක පොඟව ගන්න ඕන. පැය 5ක් විතර පෙඟෙන්න අරින්න. මේක මම බෙන්ඩර් කරගන්නවා. උඳු පිටි වලින් උනත් හදා ගන්න පුළුවන්. මේක හොඳින් බෙන්ඩර් කරගන්න ඕන. හාල් පිටි උනත් අපිට ගන්න පුළුවන්. මම අද දෙකම බෙන්ඩර් කරලා තමයි මේක හදන්න යන්නේ. පොල් කිරි වලින් තමයි අපි මේක බෙන්ඩර් කරන්නේ. ඔයගොල්ලෝ අනා ගන්නව නම් පොල් කිරි වලින් තමයි අනා ගන්න ඕන. මේ විදිය ක්‍රීම් එක වගේ බෙන්ඩර් කරගන්න ඕන. මේ විදියට අපි උඳු ටික බෙන්ඩර් කරගන්න ඕන. මේක ඔයාලා ගොඩක් දියාරු කරගන්න එපා. දැන් හාල් ටිකත් ඒ විදියට මම බෙන්ඩර් කරගන්නවා. ක්‍රීම් එක වගේ තියෙන්න ඕන දෙකම. දැන් ඒකටත් පොල් කිරි දාලා තමයි අපි බෙන්ඩර් කරගන්න හදන්නේ. වතුර එකතු කරගන්න එපා. මේ වගේ දෙකම එකට එකතු කරගෙන කලවම් කරගන්න ඕන. කෑලි තියෙන්න ගන්න එපා. දැන් මේකට අපි ලුණු චුට්ටකුත් එකතු කරගන්න ඕනි. එකලා මේක අපි හොඳින් කලවම් කරගමු. ඊළඟට අපි මේක පැය භාගයක් විතර පොඩ්ඩක් වහලා තියලා අපි පැණි ටික හදාගමු. දැන් අපි සීනි පැණි තමයි උණු කරගන්න හදන්නේ. මුලින්ම සීනි ටික එකතු කරගන්න. වතුර ටිකකුත් අපි දාගමු. වතුර ගොඩක් එකතු කරගන්න එපා. පැණි ටික අර නූල් ඇදෙන ගානට වෙනකම් උණු කරගන්න. ඔයාලා මතක තියාගන්න පැන් ටික ටිකක් නිවෙන්න අරින්න ඕන. මේ විදිහට නිවෙන්න ඇරලා තමයි අපි උඳුවැල් ටික දැන් බෙද ගන්න හදන්නේ. අපි දැන් හදමුකෝ. මේ විදිහට රෙදි කෑල්ලක පොඩ්ඩක් සිදුරක් කරලා අපි ඒකට මිශ්‍රණය දා ගන්න ඕන. මේ විදිහේ උඳුවැලේ හැඩයට අපි මිරික ගන්න ඕන. රන්වන් පාට වෙනකම් මැදගෙන අපි එහෙම්මම පැණි එකට එකතු කරගන්න ඕන. පැණි එකේ ටිකක් තියෙන්නත් අරින්න ඕන. තව එකක් අපි බෙදගමු. ගොඩාක් ගින්දර වැඩි කරගන්නත් එපා. බලන්නකෝ මේ පාට වෙනකන් ඔයාලා බෙද ගන්න ඕන. ඔයාලා මගේ වීඩියෝ එක බලලා ගමන් මගේ channel එක subscribe කරන්න. කමෙන්ට් එකකුත් ලියන්නකෝ. බලන්නකෝ දැන් අපි හදාගත්ත උඳුවැල් ටික කොහොමද කියලා. තවත් මේ වගේ රසවත් කෑමකින් අපි හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.